අයිබෝවන් යාළුවනේ. ඉතින් මේ තමයි ඇන්තූරියම් පැල හිටවන්න හදන අලුත්ම පොට් එක. මේක වැඩේ ඉතාමත් ලාභදායක සහ තවත් අපිට ලබා ගන්න පුළුවන් වාසි ගොඩක් තියෙනවා. අපි ගිහින් බලමු වීඩියෝ මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ අර බලපු වීඩියෝ එකේදී මම හදාගත්ත කෙසෙල් බඩ පොට් එකේ හිටවගත්ත ඇන්තූරියම් පැලය. ඉතින් පේනව නේද මාසයක් කිට්ටු වෙන්නත් වෙනවා. හැබැයි පොට් එකට කිසිම දෙයක් වෙලා නැහැ. සමහර විට මේක සුමානින් වගේ පර වෙලා යනවා කියලා කෙසෙල් බඩ නිසා. හැබැයි මේකට ජලය එකතු කරාම කිසිම හානියක් වෙන්නේ නැතුව මේ වගේ මාසයක් විතර අපිට මේ පැලේ මේක වර්ධනය කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඇන්තූරියම් පැල හිටව ගද්දී අපි පොඩි පෝච්චි ගන්නම් ප්ලාස්ටික් පෝච්චි ගන්නම් පොඩි ගාණක් අපිට වියදම් වෙනවා. අපිට ඒක ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තමයි මේ පොට් එකෙන්ම මේ පැලයට අවශ්‍ය පොටෑසියම් සහ කැල්සියම් අපිට ලබා ගන්න පුළුවන්. මොකද මේ කෙසෙල් බඩවල ගොඩාක් කැල්සියම් සහ පොටෑසියම් කියන රසායනික ගුණ අඩංගු වෙනවා. ඉතින් මේකේ අපිට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ගොඩාක් ඇන්තූරියම් වගාවක් වශයෙන් කරන අයට. මොකද මේ වගේ පොට් හදාගත්තාම පොඩි පොට් එකකට යන වියදම අනිවාර්යෙන් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ කොහොමද දැන් අපි ලොකු පෝච්චි එක හිටව ගන්න කියලා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේක ලොකු පෝච්චි එක හිටව ගන්න කියලා. අපි මුලින්ම මේ ඇන්තූරියම් පැලේ හිටව ගන්න අපි මුලින්ම ඇන්තූරියම් මාධ්‍ය මිශ්‍රණය හදා ගන්න ඕනේ. මම ඒකට තමයි මුලින් පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ දිරා ගිය මද අවුවේ වේලුණු LBC කොළ ටිකක්. මේකෙන් අපිට ඇන්තූරියම් පැලයට අවශ්‍ය කරන නයිට්‍රජන් සපය ගන්න පුළුවන්. ඊට මේක හොඳට මේ විදිහට හොඳට පොඩි කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳින් වේරුණාම හොඳට මෙන්න මේක පොඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කපාගත්ත කියන්නේ දවස් 2-3ක් පෙඟෙන්න තියලා චුට්ටක් වේලගෙන කපාගත්ත පොල්ලෙලි කැබලි ටික. තවත් පොල්ලෙලි කැබලි ටිකක් මම එකතු කරගන්න මේ විදිහට. පොල්ලෙලි කැබලි මේට වඩා පොඩිට කපා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊළඟට අපි බලමු මොනවද එකතු කරන්න කියලා. ඊළඟට මම එකතු කරනවා ටිකක් වේලෙන්න තියලා දවස් 7ක් විතර පරණ වෙච්ච කෙසෙල් කසකින් බඩයකින් කපාගත්ත කොටස් ටිකක් මේකෙනිත් අපිට මේ අලුත් පෝච්චියට අවශ්‍ය කරන පොටෑසියම් සහ කැල්සියම් අවස්ථාව මේකේ සපුර ගන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා නයිට්‍රජන් අවස්ථාව සපුර ගන්න ගිනිසීරිය කොළ වේලගත්ත පොල්ලෙලි සහ පොටෑසියම් සහ කැල්සියම් අවස්ථාව සපුර ගන්න තියෙන කෙසෙල් බඩ කොටස්. දැන් මම මේකට එකතු කර ගන්නවා සෝදලා පිරිසිදු කරගත්ත වැලි ටිකකුත්. දැන් අපිට පුළුවන් මේ අමුද්‍රව්‍ය ටික හොඳට කලවම් කරන්න. අපේ අලුත් ඇන්තූරියම් පැලේ හිටවන පෝච්චියට යොදන්න මාධ්‍ය මිශ්‍රණය තමයි මේ හදන්නේ. ඉතින් මේකේ නයිට්‍රජන්, කැල්සියම්, එතකොට පොටෑසියම් කියන සියලුම සංඝටක අඩංගු වෙනවා. ඉතින් මේකේ වගේ මාධ්‍ය මිශ්‍රණයක් හදලා ඇන්තූරියම් පැලයක් පැල කරගත්තාම ඉක්මනින්ම මල් ඵලදාව ලබා ගන්න පුළුවන්, පැලේ වර්ධනය කර ගන්න පුළුවන්. දැන් අපි අපේ මාධ්‍ය මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි ඊළඟට මේ පැලේ හිටවන්න සුදුසු පෝච්චියක් තෝරගන්න. මම මෙන්න මේ වගේ ප්ලාස්ටික් පෝච්චියක් තෝරගත්තා මේ පැලේ හිටවන්න, ඇන්තූරියම් පැලේ හිටවන්න. ඊට පස්සේ අපි අපේ හදාගත්ත මාධ්‍ය මිශ්‍රණයෙන් කොටසක් මේ විදිහට පෝච්චිය යට කොටස වැහෙන්න අතුර ගන්න ඕනේ. මේකේ පොල්ලිලි කැබලි තිබෙන නිසා ඉතින් ජලය ගලා යාමත් සිදු වෙනවා. ඊළඟට අපි අපේ අර කෙසෙල් බඩ පොට් එකේ හදාගත්ත ඇන්තූරියම් පැලය ගන්නවා. ඉතින් මේ ඔබට පේන ඉතින් මේ මුලින් වීඩියෝ එක බලුවා නම් මම මේකට මේ රබර්
පටි දෙකක් යොදාගත්ත මේක ටිකක් ශක්තිමත් කරගන්න. මම මේ කබ පටි දෙක මෙහෙම අයින් කරගන්නවා. පෝච්චියේ කබ පටි දෙක අයින් කරද්දී අපි හොඳට තදින් පෝච්චි කොටස අල්ල ගන්න ඕනේ. නැත්නම් මේක විසිරලා ගැලවෙන්න පුළුවන්. දැන් අපිට පේන්නේ නැති කිසිම ඒ විදිහටම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට පෝච්චිය මෙහෙම්මම තියෙනවා. මොකද මේකට ප්‍රධාන හේතුව තමයි මේ අපි හදාගත්ත පෝච්චිය වටේ තියෙන කෙසෙල් බඩ පතුරු, ඒ කියන්නේ බඩ කොටස්. ඒ වලින් අපිට මේ පැයට අවශ්‍ය කරන පොටෑසියම් සහ කැල්සියම් ලබා දෙනවා. ඒකින්ද මම මේ පොට් එකේ පිටින්ම තමයි මේ පෝච්චියට මේක හිඳගන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණාව. තමයි විශේෂම කාරණාව. ඊට පස්සේ අපිට පුළුවන් වටේට හිමීට මේ මාධ්‍ය මිශ්‍රණය නැවතත් යොදන්න. ටික දවසක් යනකොට අපි හදාගත්ත පොට් එකම මේ පැලයට පෝෂණය වෙලා දි รา පත් වෙලා යනවා. ඉතින් ඒක තමයි මේ පොට් වල තියෙන විශේෂත්වය. මුදලක් වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම අවශ්‍ය කරන පෝෂණ කොටසුත් ලබා දෙනවා පැලයට. මේක ඉතින් ඇන්තූරියම් වගාවක් වශයෙන් කරන ගොඩාක් අයට මේක වැදගත් වෙන වීඩියෝ එකක් වේවි. සහ ගෙදර ඔයගොල්ලන්ටත් මේක අත්දැක බලන්න පුළුවන්. මොකද මොගලන්ට මේකෙන් මුදලුත් ඉතුරු කර ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය කරන ඇන්තූරියම් ශාක ඉක්මනින් වර්ධනය කරලා මල් ඵල ලබා ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අපිට මෙන්න මේ වගේ ස්ප්‍රේ බෝතලයක් හදලා මේකට අවශ්‍ය ජලය ලබා දෙන්න. අලුත් පෝච්චියට. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියා දුන්නේ අලුත්ම ක්‍රමයක් ඇන්තූරියම් පොඩි පැල හිටවගෙන ඒක ලොකු වුණාම කොහොමද පෝච්චි එක හිටව ගන්න කියලා. මේක ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. මගේ මේ ඇන්තූරියම් පොට් එක හදන වීඩියෝ එක මම මීට ඉස්සෙල්ලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මගේ channel එකට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඉතින් අද ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන මගේ පොඩි ඇන්තූරියම් වගාව. ඉතින් මේ කිසිම පැලයකට මම රසායනික පොහොර යොදලා නැහැ. හැබැයි බලන්න ඉතින් හැම පැලයකම අලුත් කොළයක්, අලුත් මල් එන හැටි. පොඩි පැලවලත් මම මල් ලබා ගන්න ක්‍රමය ගැන ඊළඟට වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද හොඳ දෙයක් සහ අලුත් විදියක් ඉගෙන ගත්තා කියලා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට ජය වේවා.